ඉතින් ඔන්න වෙනදගේ වෙදත් iPhone එක විලි ගන්නවා කුල්ටක් එක YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එක. ඉතින් ඔයාලට CapCut එක තියෙන්නේ සාමාන්‍ය limited features ටිකක් මොකද ඒකේ pro version නැති නින්දා මෙන්න pro version ගොඩක් version එකේ තියෙන ගොඩක් features තියෙන super video editing app එකක් තමයි review කරන්න යන්නේ. එහෙනම් ඉතින් මේ ටික තවන්නේ අපි ගෙලින්ම වීඩියෝ එකට. ගන්න තියන්නේ ඔයාලා open කරගන්න ඔයාලගේ Google Play Store එක නැත්නම් iPhone වල App Store එක open කරගෙන ඔයාලා යන්නේ search bar එකට search bar එකේ search කරන්න VN video editor කියලා VN video editor කියලා search කරාට මෙන්න මේ දෙවෙනියට තියෙනවා VN කියලා text එකත් එක්ක logo එකක් තියෙනවා MB 195ක් වෙන මෙන්න මේ app එක තමයි ඔයාලා install කරගන්න ඕන. ඔයාලා වෙන මේක 100 million plus downloads තියෙනවා මේ විදිහට මෙන්න හොඳ review තියෙනවා 4.8 review rating එකක් තියෙනවා මේකේ. මෙන්න මේ app එක ඔයාලා phone එකට download කරලා install කරගන්න ඕනේ. මම මෙන්න විදිහට දැන් මේක install කරගන්නවා. මෙන්න විදිහට video app එක install කරලා පස්සේ මම මෙන්න විදිහට open button එක click කරලා මේක open කරගන්නවා. එතකොට මෙන්න වගේ main interface එක තමයි බලන්න පුළුවන් වෙන්නේ. මෙතන වලට new project icon එක බලන්න පුළුවන් වෙනවා මෙතනින්. මෙන්න විදිහට ඒ වගේම වලට පහළට ගියාම trending Instagram reels story video මෙන්න විදිහට එයාලා template එකක් බලන්න පුළුවන් වෙන මෙන්න විදිහට ඔයාලට ඕන ඒවත් use කරන්න පුළුවන්. මෙන්න මෙතන new project කියන එක click කරනවා. මම ඉදිරියට දැනට මෙන්න මේ වීඩියෝ ක්ලිප් ඉම්පෝර්ට් කරනවා මේකට. ඊට පස්සේ ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන් ඉන්නේ. මේ ඔයාලට පේනවා ටයිම්ලයින් එකට අපේ ඉම්පෝර්ට් කරගත්තු වීඩියෝ එක වැටලා තියෙනවා. ඒ වගේ මුඩ ටයිම්ලයින් එක තියෙනවා. මෙන්න විදිහට උඩින්ම ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔයාලගේ වීඩියෝ එකේ settings video ratio එක හදන්න පුළුවන් මෙතන. TikTok ratio එකට Instagram YouTube ratio එකට මෙන්න විදිහට ඔයාලට කැමති විදිහට මේ කට්ටිය දීලා තියෙනවා. ඕන ඔයාලට අදන් තියෙනවා රවුන්ඩ් එකකුත් තියෙනවා ඔයාලට වෙනවා. මම මේක ඔරිජිනල් තියලා ඊට පස්සේ ඔයාලට යට FPS මාරු කරන්න පුළුවන්. මම දැන් FPS 30 දිනවා. ඊට පස්සේ යටම තියෙන ලිස්ට් එකට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් වෙනවා මේකේ තියෙන ෆිල්ටර්ස් ටික. මෙන්න විදිහට ඔයාලට බලන්න පුළුවන් මේකේ එක එක වර්ග ෆිල්ටර්ස් බලන්න පුළුවන් වෙනවා. ඔයාලට වෙනවා මෙන්න විදිහට ෆිල්ටර්ස් ඇප්ලයි වෙනවා. මේක ඉන්ටෙන්සිටි එකත් ඔයාලට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට් වලට ගියාට පස්සේ ඔයාලට වෙන එක්ස්පෝස් එක කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් මේවත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේක trim කරන්න විදිය. මේ විදිහට ඔයාලට ඒක අවශ්‍ය තැනින් trim කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට වීඩියෝ වල ඔයාලට වෙන එක එක ඉෆෙක්ට් දාලා මේකේ ලස්සන ලස්සන ඉෆෙක්ට් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් වෙනවා. මේ වගේ ගොඩක් බලන්න පුළුවන් මේක. ඊට පස්සේ ස්ප්ලිට් කරන්න ඕන නම් අපිට අදාළ තැනට මේ ප්ලේට් එක අරන් ගිහලා මෙතන trim කිව්වම ඉතින් මෙන්න trim වෙනවා. ඊට පස්සේ එතන ප්ලස් මාක් එකක් වෙන්න දෙන්නේ. ඔයාලට පුළුවන් transition add කරගන්න. ඔයාලට ඊට පස්සේ වගේ මෙන්න ඉදිරිය වලට ගොඩක් වැදගත් වෙන ඉෆෙක්ට් ගොඩක් මෙන්න මේක බලන්න පුළුවන් වෙනවා. ඔයාලට බ්ලර් කරන්න අවශ්‍ය නම් ඒවත් මේ විදිහට මෙන්න ඉදිරිය වලට එක එක විදිහේ බ්ලර් කරන ඒවා එකට දීලා තියෙනවා. මෙන්න ඉදිරිය ගොඩක් ෆීචර්ස් තියෙනවා. මම මේක ගැන සවිස්තරාත්මක විස්තරයක් ඕනනම් ඔයාලට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේකේ එඩිට් කරන ඉඳන් A to Z මම කියලා දෙන්න. ටියුටෝරියල් වශයෙන් මුලින් ඉඳන් අගට මම කියලා දෙන්න. මෙන්න මේ අපේ තමයි මම අද රිවිව් කරන්න තෝරගත්තේ. ඊට පස්සේ ඔයාලට මේ ෆයිල් එක සේව් වෙන තැන මෙතනින් දැනට normal සේව් කරන්න පුළුවන්. ආයෙත් මෙතනින් ඕපන් කරාම අපිට මේ ප්‍රොජෙක්ට් එක ඕපන් වෙනවා. ඒ වගේම ඔයාලට මේක එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් උඩ තියෙන නිල් පාට එක්ස්පෝර්ට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ settings
ඔටෝ එක ටෝට දාන්න නැත්නම් මැනුවල් දීලා මෙන්න රිසොලූෂන් ඔයාලට කැමති විදිහට රිසොලූෂන් දාන්න FPS දාගෙන ඔයාලට මෙන්න විදිහට එක්ස්පෝර්ට් කරන්න ඉදරයි තියෙන්නේ. ඒකට වීඩියෝ එක නෝමල් එක්ස්පෝර්ට් වෙනවා. මම දැන් මේක මෙතනින් කැන්සල් කරනවා. මෙන්න විදිහට තමයි CapCut එකට සමාන වීඩියෝ එකට ගැන කතා කරන්න ලෑස්ති වෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ ඉක්මනට හම්බෙමු.